ගයිස් ඔයගොල්ලෝ විශ්වාස කරනවද මම දැකලා තිබ්බ බීච් වලින් ලස්සනම view එක තියෙන බීච් එක මේක තමයි. and මේ බීච් එකේ ඕගොල්ලෝ හිතන්නේවත් නැති තවත් හැංගුණ ලස්සන දෙයක් තියෙනවා. yes මගේ ටෝකියෝ ගමනේ අන්තිම ඩෙස්ටිනේෂන් එකට තමයි දැන් අපි යන්න හදන්නේ. Shibuya ඉඳලා කාර් එක පාක් කරපු තැනට ඇවිල්ලා කාර් එක අරගෙන ටෝකියෝ වල ඉඳලා තියෙන පැය එකමාරක විතර ගමනක් ගියා කමකුරා වලට. I trust me guys ඕගොල්ලන් මෙතනට ගියා කියලා කවදාවත් regret කරන්න ඒ තරම්ම ලස්සන තැනක් මේක. ඉතින් කාර් එක පාකින් එකේ දාලා නාන්න කියලා ඉතින් මුහුදට බහින්න ගියා. ටෝකියෝ වල කණ්ඩ බොණ්ඩ කේසේ වෙත පාකින් වලට නම් ඕගොල්ලන්ට යනවා බර ගානක් මතක තියාගන්න. ඒත් නාන්න ගියාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එන රැල්ලේ සැරට පොඩ්ඩක් වැලි ඇවිස්සලා එන්නේ ඒත් ෆන් එකට නම් නාන්න සුපිරි තැන. මොකද එතන එච්චර ගැඹුරු නැති හින්දා. ඈවට පස්සෙත් හොඳ වතුරෙන් නාගන්න පොඩ් තියෙනවා. ඒත් ඒවා පහ විතර වෙද්දි වහලා දානවා. මම පොඩක් පරක්කුණේ ඉඳ එතන තිබ්බ ෆ්‍රී ටැප් එකකින් වතුර බෝතලයට පුරවලා නාලා තමයි ෆ්‍රෙෂ් වෙලා එන්න උනේ. මම ඕගලන්ට කලින් කිව්වා මේ බීච් එකේ හැංගුණ ලස්සන මෙන්න මේක තමයි. මෙතන ඉඳලා ෆූජි ගඳ සමහරලාට මාරම ලස්සනට පේනවා ගයිස්. සමහර වෙලාවට කියලා කිව්වේ මොකද ඒවා වලාකුළු වලට වැහෙන හින්දා ගොඩක් වෙලාවට. අන්තිමට බීච් එක ඉන්නේ මෙහෙම ඉඳගෙන ලස්සන බලාගෙන හොඳට මනෝපාරක් ගහලා ටටා බයි කියලා එන්න පටන් ගත්තා. අපන්නේ ඕගොල්ලන්ගේ යාළුවන්ට ෂෙයා කරලා කියන්න අනිවාර්යෙන් ටෝකියෝ කියනම් මෙතනට ගිහිල්ලා බලලම එන්න කියලා එනවා.